ඉතින් ඔයාලද මහන්න ඉගෙන ගන්න මෙන්න මේ බ්ලවුස් එක. ඉතින් මේ බ්ලවුස් එකට මම පෆ් ස්ලීව් එකක් යොදාගෙන තියෙනවා. ඉතින් මෙතනට ඉලාස්ටික් එකකින් ගැදර් කරගෙන මෙතෙන්ද චුට්ටක් පොඩි රළි ටිකක් යොදාගෙන තියෙනවා. ඒ වගේම මේකේ යෝක් එකකින් වෙන් කරගෙන තියෙනවා. ඒ වගේම මෙතෙන්ද චූටි රළි ටිකක් යොදාගෙන තියෙනවා. ඉතින් හරියම පහසුයි මේ බ්ලවුස් එක මහන්න ඉගෙන ගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට කොහොමද මේ බ්ලවුස් එක මහන්න කියලා ඉගෙන ගන්න. අපි මුලින්ම කරන්නේ අපේ උරහිස මිම්ම මැන ගන්න එක. අපේ උරහිස මිම්ම මැනලා ඒ මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු ප්‍රමාණය තමයි මම ඔය රේඛාවේ ඔය ලකුණු කරගත්තේ. ඊට පස්සේ උරහිස කෙළවරෙන් අඟලක ප්‍රමාණයක් මම පහත් කරලා කර පළල ලකුණු කර ගන්නවා. අපේ කරවට මිම්ම හතරට බෙදලා අඟල් භාගයක් අඩු කරපු ප්‍රමාණය තමයි අපේ කර පළල. ඊට පස්සේ ලක්ෂයේ සිට අර අඟල් එකක් පහත් කරපු තැනට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අපේ රැගල් උස මෙන්න මේ විදිහට ලකුණු කර ගන්න ඕනේ. ඔයාගේ පපුව මිම්මට අදාළව රැගල් උස ගන්න කොච්චරක්ද කියලා බලලා ඒ ප්‍රමාණය ලකුණු කර ගන්න. මගේ පපුවට ප්‍රමාණයට අදාළව රැගල් උස අඟල් 8යි. ඒ අඟල් 8 තමයි මම ලකුණු කරගත්තේ. ඊට පස්සේ ඒ ඉරේ මෙන්න මේ ඉරේ අපි ලකුණු කර ගන්නවර උරහිස ලකුණු කරපු ප්‍රමාණයම. ඒ වගේම ඔය රැගල් උස ලකුණු කරපු ඉරට කියනවා අපි අපේ පපුව රේඛාව කියලා. ඉතින් පපුව රේඛාවේ පපුව වට හතරට බෙදලා අඟල් 1/4ක් තමයි අපි ලකුණු කරන්නේ. ඊට පස්සේ අර උරහිස පහත් කරපු තැන ඉඳලා පපුව රේඛාවට ඇඳපු ඉරේ හරි මැද හොයලා අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා කර හැඩය ඇඳ ගන්නවා. ඔයගලන්ට පේනවා ඇති මම මේ පාවිච්චි කරන්නේ pattern making rulers. මෙන්න මේ කර්ව් රූලර් එකෙන් අපිට අත්කට හැඩය හරි ලස්සනට ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාගාව ඒ රූලර් එකක් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ අත පාවිච්චි කරලා හැඩ කරලා ඇඳ ගන්න. ඉතින් මෙතනදී කර ගැඹුර ඔයාට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් අඟල් 5.5 වගේ ප්‍රමාණයක් තමයි මේ වගේ බ්ලවුස් එකකට කර ගැඹුර ගන්න. ඉතින් මම මේ බ්ලවුස් එක ටිකක් කොටට මහ ගන්න නිසා උරහිසේ ඉඳන් අවශ්‍ය සම්පූර්ණ උසට අඟල් 1/4ක් එකතු කරලා යටම වාටිය රේඛාව මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඉතින් මේ බ්ලවුස් එක ටිකක් දිගට ගන්නව නම් ගන්න ක්‍රමය වෙනස්. එතකොට අපි උරහිසේ ඉඳන් ඉන දක්වා උස ලකුණු කරලා ඉනේ සිට උකුල දක්වා උස ලකුණු කරලා ඊට පස්සේ සම්පූර්ණ උස ලකුණු කරලා ගන්න පුළුවන්. අපි අර ගොඩක් දිගට බ්ලවුස් එක මහනවා නම්. දැන් අපි අර පපුව ඇඳගත් ප්‍රමාණයම යට වාටිය රේඛාව ගාවටත් මෙන්න මේ විදිහට එකතු කරගෙන මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. ඉතින් මෙහෙම ඇඳලා අපිට බ්ලවුස් එක හැඩත් නැහැ සහ අපේ යටම කොටසෙන් ගොඩක් පළල් කෙනෙක් නම් මේක හිර වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ වාටිය රේඛාවේ එළියට අඟල් 1/2ක් දෙකක් වගේ ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඒ වගේම ඉන ප්‍රමාණයෙන් අඟල් භාගයක් ඇතුළට ලකුණු කරගන්න පුළුවන්. මෙතනදී මම ඉන ගත්තේ මේ පපුව රේඛාවත් යටම වාටිය රේඛාවෙත් හරිමද තමයි ඉන විදිහට ගත්තේ. ඉතින් ඔයා බ්ලවුස් එක දිගටම මහනව නම් උරහිසේ සිට ඉනට උසට අඟල් භාගයක් එකතු කරලා ඉන ලකුණු කරගන්න පුළුවන්. ඒ වගේම මේ කෙළවරෙන් ඔයා දැක්කා වගේ අඟලක ප්‍රමාණයක් උඩට ලකුණු කරලා බ්ලවුස් එකේ වාටිය හරි මැදට මම යා කරගන්නවා. දැන් මේ කොටස හොඳින් බලන්න. අපි අර උරහිස පහත් කරගත්ත ප්‍රමාණයේ ඉඳලා අඟල් 3 කාලක් සමාන්තරව ඉහළින් මෙන්න මෙහෙම හරහට රේඛාවක් ඇඳ ගන්නවා. මේ තමයි අපේ බ්ලවුස් එකේ පිටිපස පළුව විදිහට අපි ගන්න කොටස. ඉතින් ඔයා මේක බ්ලොක් එක ඇඳලා ගන්නවා. පෑන පාට මාරු කරලා ගන්න. එතකොට වර්ධන ප්‍රවණතාවය අඩුයි. ඒ වගේම තමයි අපි මුලින්ම ඇඳපු උරහිසට සමාන්තරවත් අඟල් 3 කාලක් ඉහළින් අපි හරහට මෙන්න මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා. මේ බලන්නකො මෙන්න මේ විදිහට තමයි ඇඳගන්නේ. ඊට පස්සේ අපි පිටිපස කර ගැඹුර තමයි ඇඳගන්නේ. පිටිපස කර ගැඹුර අපිට අවශ්‍ය ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් ඉස්සරහා කර ගැඹුරට වඩා පිටිපස කර ගැඹුර අපි වැඩි කරගන්නේ නැහැ. මෙන්න මේ අර කර පළල ලකුණු කරපු ලක්ෂයේ චුට්ටක් උඩට රේඛාවක් විදිහට ඇඳගෙන අපි මුලින්ම කර ගැඹුර ලකුණු කර ගන්නවා. මම නම් මේකට කර ගැඹුර අඟල් 2යි ගත්තේ. ඊට පස්සේ අර අපි උඩට ඇඳගත්ත ලක්ෂයේ ඉඳන් පොයින්ට් 2ක් විතර දකුණු අත පැත්තට ලකුණු කරලා එතන ඉඳලා මම මේ ඇඳා වගේ කර ගැඹුර ඇඳ ගන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ ඔයාට පුළුවන් ඉදිරිපස උරහිස පළල කොච්චරක්ද කියලා බලන්න. ඔයගලන්ට පේන ඇති මගේ අඟල් 4/4ක් විතර. අන්නේ ප්‍රමාණයම උඩට ටේප් එක අරගෙන මෙන්න මේ කොතනද අඟල් 4/4 මේ රේඛාවේ තියෙන කියන තැන ලකුණු කරලා එතන ඉඳලා මෙන්න මේ ලක්ෂයට රේඛාවක් ඇඳලා පිටිපස අත්කට හැඩය ඔයාට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම මේ අඳින විදිහට පිටිපස අත්කට හැඩය ඇඳ ගන්න. පිටිපස අත්කට හැඩය ගොඩක් එහාට ගන්න එපා. එතකොට අත කැපිලා මදි වෙලා බ්ලවුස් එක ඉච්චර ලස්සනට හිටින්නේ නැහැ.
දැන් මෙන්න මේ විදිහට කපා ගන්නවා. අපි කපා ගනිද්දි මුලින්ම කපන්නේ පිටිපසට අදාළ කොටස් වලින් තමයි කපලා වෙන් කරගන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට කැමති නම් කාබන් කොලයක් යටින් තියලා මේකේ ඉදිරිපස පිටිපස වෙනමම පිටපත් කරගන්නත් පුළුවන්. හැබැයි මම මේ පහසු ක්‍රමයක් තමයි ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පිටිපස පළුව වෙන් කරගෙන අපි ෆැබ්‍රික් එකේ කපා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ බ්ලවුස් එකක් මහන්න අපිට අපි කැමති ෆැබ්‍රික් එකක් තෝරගන්න පුළුවන්. රෙදි ආර 1.3 කාලෙකින් මේක හරිම පහසුවෙන් අපිට මහ ගන්න පුළුවන්. විස්කෝස් වගේ එකක් ගත්තොත් තවත් ලස්සනයි. ඉතින් මෙන්න මේ වගේ අපිට අවශ්‍ය ප්‍රමාණය ෆැබ්‍රික් එක නවා ගන්න. මම 60 පළල රෙදි තමයි මේ සඳහා පාවිච්චි කරලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම කොටන් රෙද්දක් තමයි අද මම මේ පාවිච්චි කරන්නේ. දැන් අපි කපාගත්ත කොටස තියෙනවනේ. දැන් අපි හිතන්න ඕනේ අපි කපාගත්ත කොටස ඉදිරිපස පළුවක් නැහැ කියලා. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපේ පිටුපස පළුව විතරයි. ඔන්න අපි පිටිපස පළුව මෙන්න මේ විදිහට නැම්මට තියාගෙන අපි මේක කපා ගන්නවා. කපා ගන්න කලින් මෙන්න මේ වගේ වඩේට පින්ස් ගහ ගන්න. නැත්නම් ෆැබ්‍රික් එක එහෙම යන්න පුළුවන්නේ. ඉතින් ඔයාලට මේ පාඩමේ සම්පූර්ණ නෝට් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගියොත් ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එකේ මම මේ පාඩමේ නෝට් එක ඇතුළත් කරලා තියෙනවා Google Drive ලින්ක් එකක් විදිහට. ඔයාට ඒකට ගිහිල්ලා ඒ ලින්ක් එක ක්ලික් කරලා ඒ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට තවත් පහසුවෙයි ඔයාලට මේ බ්ලවුස් එක මහ ගන්න. දැන් අර බ්ලොක් එක අපි වෙන් කරගෙන ඉදිරිපසට අවශ්‍ය කර හැඩය, ඉදිරිපසට අවශ්‍ය උරහිස හැඩය, ඉදිරිපසට අවශ්‍ය අත්කට හැඩය මෙන්න මෙහෙම කපලා වෙන් කරගෙන මේක අපි ඉදිරිපස පළුව විදිහට ලබා ගන්නවා. ඉතින් ඕගලන්ට මේ මම කලින් කිව්වා වගේ ඉදිරිපස පිටිපස වෙන් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ බ්ලොක් එක පාවිච්චි කරලා වෙන බ්ලවුස් එකක් උනත් මහ ගන්න පුළුවන්. ඉතින් අපි පිටිපස පළුව නම් සාමාන්‍ය විදිහට කපා ගත්තනේ. ඉතින් මේ ඉදිරිපස මම යෝක් එකක් යොදාගෙන තියෙනවා. ඒ නිසා මම යෝක් එකේ උස අඟල් 6.5 විතර තමයි ගන්නෙ. ඕගලන්ට මේ උස ඔයා කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පපුව රේඛාවෙන් පහළට දාන්න පුළුවන්. ඕනේ නම් පපුව මට්ටමින් තියාන්න පුළුවන්. පපුව මුදුන ලකුණු කරලා උරහිසේ ඉඳන් පපුව මුදුන ලකුණු කරලා ඒ මට්ටමින් තියා ගන්න පුළුවන්. දැන් මම නම් ගත්තේ අඟල් 7ක වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයාට මේක ෆැබ්‍රික් එකේ අඳින එක පහසු නෑ වගේ හිතෙනවා නම් බ්ලොක් එකේ ප්‍රමාණය ඇඳලා වෙනම කාබන් කොලයක් තියලා වීල් කරලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ අඳිනවා වගේ ඔයගලන්ට පුළුවන් මේක ඇඳ ගන්න. ඒ ප්‍රමාණය ඇඳලා නතර කරලා මම එතනින් මේ විදිහට කොලේ අයින් කරගන්න. ඒ කියන්නේ මගේ බ්ලොක් එක අයින් කරගන්නවා. බ්ලොක් එක අයින් කරලා දැන් මෙතන අර කෙලින් රේඛාව ඇඳලා නැහැනේ. ඉතින් දැන් මම මේ කෙලින්ම මේ විදිහට අර යෝක් එකට වෙන් වෙන කොටස මෙන්න මෙහෙම කෙලින්ම ඇඳ ගන්නවා. දැන් මේක මෙහෙම ඇඳට අපි ඕකෙන් යටට එන කොටස මෝටු කරන්න ඕන නිසා අඟල් භාගයක් මැහුම් වාසි නැවත වතාවක් පහලින් තබන්න ඕනේ. ඔයාලට මේ පේන්නේ යෝක් එකේ ප්‍රමාණයට මම අඟල් භාගයක් මැහුම් වාසි එකතු කරගන්න එක. දැන් අපිට පුළුවන් මේක කපලා වෙනම ඉවත් කරගන්න. මෙන්න මෙතනින් අත්කට එහෙම හැඩය හරියට ඇඳ ගන්න. ඇඳගෙන අපිට මේක කපලා ඉවත් කරගන්න පුළුවන්. ඉතින් කපාදී තේරුම් ගන්න කොයි විදිහටද කැපෙන්නේ කියලා අත්කට කැපෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි අඟල් භාගෙ මැහුම් වාසි එකතු කරපු තැනින් කැපෙනවා, උරහිසින් කැපෙනවා, කර හැඩයෙන් කැපෙනවා. ඉතින් අපිට මේක පළු දෙකක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වලට තනි කොටසටමත් ගන්න පුළුවන්. හැබැයි කොටස් දෙකක් එකට කැපුවොත් අපිට කරට එහෙම ලයිනින් කරලා ගන්න පුළුවන්. කර ගැඹුර මදි වගේ හිතෙනවා නම් තව වැඩිපුර කර ගැඹුර වට වැඩි කරගන්න පුළුවන්. ඉතින් දැන් අර අපි කපාගත්ත කොටසෙන් පහළ කොටසනේ අපිට හදාගන්න තියෙන. ඉතින් වීඩියෝ එකේ මුලින්ම මම ඔයගලන්ට කිව්වා අර පපුව මැදට මම ෆ්ලීට්ස් කීපයක් තියන් තියෙනවා කියලා. ඉතින් එන්නේ ඒ වෙනුවෙන් මම අඟල් 1.5ක් නැම්ම පැත්තෙන් ඉවත් කරලා මේ බ්ලොක් එක ආයේ තියා ගන්නවා. දැන් බ්ලොක් එක තියාගන්නකොට තියාගන්නේ මම අඟල් 7.5ක් ලකුණු කරලානේ උඩ කොටස වෙන් කරේ. අන්නේ 7.5 ළඟින් තමයි තියාගන්නේ. එතකොට අර 7.5 ගාවින් උඩ කොටස ඉවත් වෙනවා. ඒකම සම්පූර්ණයෙන් ඇඳෙන්නේ නැහැ. අර 7.5න් පහළ කොටස තමයි ඇඳෙන්නේ. ඒ ඇඳුනත් ඒ ඉහළ කොටසටත් අපි වෙනම මැහුම් වාසි තියන්න ඕනේ. මොකද දැන් අපි මුලින්ම කපාගත්ත යෝක් කොටසට මේ කොටස ඇටච් වෙන්න අඟල් භාගයක් මැහුම් වාසි මේ විදිහට වෙනමම තියාගන්න ඕනේ. ඊට පස්සේ උඩින් තියාගත්ත මැහුම් වාසි අඟල් භාගෙත් එක්කම අපි බ්ලොක් එක තියලා
ඇඳගත්තු කොටස මෙන්න මේ විදිහට කපලා ඉවත් කරගන්න ඕනේ. ඉතින් අපි පිටිපස්ස කොටසත් කපලා ඉවත් කරගත්ත නිසා හරිම පහසුවෙන් දැන් අපිට මේක මහන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක කැමති ෆැබ්‍රික් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේක මහන්න. ඉතින් මම කලින් කිව්වත් වගේ මම මේ අරන් තියෙන කොටන් ෆැබ්‍රික් එකක්. දැන් අපි යෝක් එකේ හරි මැදට අපි අර වැඩිපුර තියාගත්ත ප්‍රමාණය රැලි කරලා හදාගන්න තමයි තියෙන්නේ. දැන් මේකේ මුලින්ම මම කරේ මේ විදිහට යෝක් එකෙන් මම කොටස් දෙකක් කපා ගත්ත කියලා ඔයාලට කිව්වනේ. මේ කොටස් දෙකේ එකට මෙන්න මෙහෙම තියලා කර මහ ගන්නවා. ඉතින් ඔයාලට මේකේ යෝක් පළු දෙකක් තියන්නේ නැත්තම් ඕගලන්ට කර පයිපින් කරලා හරි කරට ෆේසින් එකක් දාලා හරි තමයි කර සම්පූර්ණ කරගන්න වෙන්නේ. දැන් අපි මහගත්ත කර මෙන්න මේ විදිහට අරගෙන කට් මාක්ස් කීපයක් දාගන්න ඕනේ. අපි කරකට කට් මාක්ස් දාන්නේ මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න බැහැනේ. ඒ නිසා කට් මාක්ස් දැම්මහම පහසුවෙන්ම අපිට අනිත් පැත්ත හරව ගන්න පහසු වෙනවා. දැන් මේ විදිහට අනිත් පැත්තට ටර්න් කරගෙන ඊට පස්සේ අපේ ඇඳුමේ ඇඟ පැත්තට යන කොටස තියෙනවානේ. ඒ කොටස පැත්තට මැහුම් වාසිය හරවලා මෙන්න මේ විදිහට උඩින්ම මහගෙන එනවා. එතකොට කර ලස්සනට පිළිවෙලට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මහගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි පේන ඔයගලන්ට පේනවා ඇති. අර අපි එළියෙන් මැස්මක් තමයි මහලා තියෙන්නේ. ඒක අපේ හොඳ පිට පැත්තට වැදෙන්නේ නැති වෙන මහ ගන්න. ඊට පස්සේ මේක හොඳට අයන් කරගන්නවා. අයන් කරගෙන අපි මෙන්න මේ විදිහට මේක දෙකට නවලා හරි මැද්දට අපි කට් මාක් එකක් දෙන්න ඕනේ මේ යටින්. ඊට පස්සේ යට කොටසෙත් හරි මැදට කට් මාක් එකක් දාලා නූල් අතර පරතරය වැඩි කරලා එක සමාන්තරව මැහුම් දෙකක් ගහලා අපි යට කොටස රැලි කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා කියප එක තේරෙන්නේ නැතුව ඇති කියලා. මෙන්න මේ විදිහට අර අපේ බ්ලවුස් එකේ උඩ පැත්තේ කොටස අපි මැහුම් අස තියාගත්ත පැත්තේ හරි මැදට කට් මාක්ස් දාලා මැෂින් එකේ නූල් අතර පරතරය වැඩි කරගෙන අඟල් කාලෙන් කාලට වගේ පරතරයකට මේ මැස්මවල් දෙකක් දාගන්න. ඒ කියන්නේ කෙලින් මැස්මවල් දෙකක් මෙන්න මෙහෙම මහ ගන්නවා. ඊට පස්සේ අපි අර වැඩිපුර තිබ්බේ නැම පැත්තෙන් අන්නේ කොටස් අර කට් මාක් දාපු තැනට කට් මාක් එක දාපු තැනට මෙන්න මේ විදිහට නූල් දෙකෙන් අල්ලලා දෙපැත්තෙම මම මේ කරන විදිහට කරලා රැලි කරගන්න. ගානට රැලි කරගන්න. අපි අර කපාගත යෝක් කොටස සමානව එන විදිහට එනකම්ම මේ විදිහට දෙපැත්තෙම රැලි කරගන්න. එක පැත්තකින් රැලි කරන්න එපා. දෙපැත්තෙම අතින් හද රැලි ටික ලස්සනට බැලන්ස් කරලා හදාගන්න. එහෙම හදාගත්තට පස්සේ අර යෝක් කොටසට මෙන්න මෙහෙම තියලා සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට යෝක් කොටසේ දිග මේ යට කොටසේ දිගට සමාන වෙන්න ඕනේ. මේකේ තව ක්‍රමයක් තියෙනවා. අපි මහන මැහුම් වාසිය හංගලා මහන්න. ඒ කියන්නේ යෝක් එකේ එක පළුවකින් මේක වහලා ගන්නත් පුළුවන්. හැබැයි මම ඒ විදිහට නෙවෙයි ගත්තේ. ඕගලන්ට පැහැදිලිව පේනන්නත් ඕන නිසා මම මේ විදිහට නිකම්ම යෝක් කොටසට යට කොටස මේ විදිහට සම්බන්ධ කරගත්තා. මෙහෙම සම්බන්ධ කරගෙන අපිට පුළුවන් මේක ඕවර්ලොක් කරලා ගන්න. අගාව ඕවර්ලොක් මැෂින් එකක් තියෙනවා නම් නැත්නම් ඔයාලට පුළුවන් ඒක සික්සැක් කරලා ගන්න. දැන් අපි මේ හදාගත්ත කොටසට පිටිපස්ස කොටස සම්බන්ධ කරන්න ඕනේ. ඊට කලින් අපි පිටිපස්ස කොටසේ කරමහ ගත්තේ නැහැනේ. ඉතින් ඒ නිසා අපි බයස් පටියක් කපා ගන්නවා. බයස් පටියක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ෆැබ්‍රික් එකේ ඇදෙන පැත්තට කපන පටියකට. ඉතින් අඟල් 1.5ක පළල පටියක් මම මෙන්න මේ විදිහට කපා ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒ පටිය අපිට අල්ල ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේ වෙනකොටත් බයස් පටියක් මහන්න දන්න කෙනෙක් නම් ඔයා දන්න ක්‍රමයට බයස් පටිය මහන්න. මම මේ ෆැබ්‍රික් එකේ කන පිට පැත්තෙන් මෙන්න මේ විදිහට බයස් පටිය තියාගන්න. ඔයගලන්ට පේන්නේ නැති මම තියාගෙන තින්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම තියලා මහ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ වැඩිපුර තියෙන කොටස් මෙහෙම කපලා ඉවත් කරගන්න. ඒකත් එක්ක කරට පුංචි කට් මාක්ස් කීපයක් ඔන්නෝම දාගන්න අඟල් දෙකේ පරතරයට වගේ. ඊට පස්සේ වැඩිපුර කොටස් තියෙනවා නම් ඒක මෙන්න මෙහෙම අපිට පුළුවන් කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ මේක හොඳ පිට පැත්තට හරවලා මෙන්න මෙහෙම නවලා මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් අර මම කලින් කිව්වත් වගේ ඔයා මේක මහන වෙන ක්‍රමයක් දන්නව නම් ඒ විදිහට මහන්නත් පුළුවන්. මේකට ඕනේ නම් අපිට ෆේසින් එකක් උනත් දාගන්න පුළුවන්. ඒක ඔයා කැමති විදිහට කැමති ආකාරයකට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සිල්ක් වගේ ෆැබ්‍රික් එකකින් මහනවා නම් ෆේසින් එකක් දාන්නපුවාම ඒක එළියට පේනකොට කැතයි. ඒ නිසා අපිට මේ වගේ බයස් පටියක් තමයි අල්ල ගන්න වෙන්නේ. ලස්සනට කරමහ ගන්න අවශ්‍ය නිසා. හරි ඔන්න ඔය විදිහට මහගතට පස්සේ අපි ඉස්සරහා
උරහිසට මේ උරහිස සම්බන්ධ කරන්න ඕනේ. අපි අර සාමාන්‍ය විදිහට කෙලින්ම මෝට්ටු කරන්න පුළුවන්. එහෙම මෝට්ටු කරාම අර කරගාවින් මෝට්ටුව පේනවනේ. එන්නේ ඒ නිසා අපි අර මහපු ලයිනින් එකෙන් මේ මහපු කර අපිට කවර් කරලා ගන්න පුළුවන්. එතකොට අර මෝට්ටුවක් මුකුත් පේන්නේ නැහැ. ඒක ලස්සනට තියෙනවා. මෙන්න මේ විදිහට මම මේ කරන විදිහ බලන්න. ඒ විදිහට තියලා අපිට මේක මහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට උරහිස අර හංගලා තමයි අපි මහන්නේ. බලන්නකො මම කොහොමද ඒක මහන්නේ කියලා. ඉතින් ඒ විදිහට මැහුවට පස්සේ උරහිස ඕවර්ලොක් කරගන්න. දැන් අපි බලමු මේකට අපි යොදා ගන්න අත කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකට නෝමල් අතක් දාන්න සහ ඔයා කැමති අතක් පාවිච්චි කරන්න පුළුවන්. මම මුලින්ම කරන්නේ මෙන්න මේ වගේ උඩින් අපි පාවිච්චි කරන කොලේ උඩින් ප්‍රමාණයක් ඉතුරු කරලා අඟල් 4.5ක් පහත් කරනවා. මේ පහත් කරන 4.5 අපිට තීරණය කරන්න පුළුවන් අපේ උරහිස මිම්ම 4ට බෙදලා අඟල් භාගයක් එකතු කරන ප්‍රමාණයක් මේ 4.5 වෙනුවට ඔයාලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සිරුරක් තියෙන කෙනෙකුට 4.5කුත් අඟල් 38ට වඩා පපුව වැඩි නම් අඟල් 5කුත් ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ලකුණු කරපු රැගල් උස තියෙනවනේ. අන්නේ ප්‍රමාණයම ඔය දෙවෙනියට ලකුණු කරපු ඉරේ හරහට ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දෙක එකට එකට යා කරලා රේඛාවක් හැඳලා ඒ රේඛාව කොටස් 4කට මෙන්න මෙහෙම වෙන් කර ගන්නවා. දැන් මෙතනදී කියන්න ඕනේ ඔයා මහන්න මීට කලින් දන්න කෙනෙක් නම් සහ ඔයාට වෙන මෙතඩ් එකක් නම් පුරුදු ඔයා ඒ මෙතඩ් එකටම මේක කරන්න සහ අර මම බ්ලවුස් එක මහද්දි කියලා දුන්න විශේෂ කරුණු මේ සඳහා ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ උඩිනුත් අඟල් භාගයකුත් යටිනුත් අඟල් භාගයකුත් ලකුණු කරලා අත්කට හැඩය ඇඳ ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අර උරහිස මෝට්ටු කරාට පස්සේ ඇඳුම මෙහෙම අරගෙන මේකේ අත්කට වටමින්ම අපි මෙන්න මේ විදිහට මැන ගන්නවා. එහෙම මැනගත්ත අත්කට වටමින්ම දෙකට බෙදුවාම එන ප්‍රමාණය අර අපි ඇඳගත්ත හැඩය ඇතුලේ තියෙනවද කියලා මෙන්න මේ විදිහට චෙක් කරලා බලනවා. හිතන්නකො මේ ප්‍රමාණයට වඩා හැඩය අඩුයි කියලා. එහෙනම් අපිට අත්කට පැත්තෙන් ඔන්නෝම චුට්ටක් වැඩි කර ගන්න පුළුවන්. මේ විදිහට ඔහොම වැඩි කර ගන්න පුළුවන්. එතකොට ගානට අපිට හදා ගන්න පුළුවන්. දැන් අපි අතට අවශ්‍ය කරන සම්පූර්ණ දිග ලකුණු කරනවා. මෙතනදී ඔයාට අර වාටියට අවශ්‍ය කරන ප්‍රමාණයත් එක්කම එකතු කරන්න පුළුවන්. මොකද අපි මේකට ඉලාස්ටික් එකක් පාස් කරනවනේ. අන්න ඒ ප්‍රමාණය ඉලාස්ටික් එක මහන්නත් එක්ක අර වැඩිපුර ප්‍රමාණයක් අපිට අඟල් 1.5ක් වැඩිපුර තියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි ලකුණු කරනවා අපේ අත අග වටමින්ම දෙකට බෙදලා ඒකට අපි අඟල් 3.5ක වගේ ප්‍රමාණයක් එකතු කරලා ඔන්නෝම ලකුණු කර ගන්නවා. අර අත අග වටට ගොඩක් රැලි ඕන නම් තව වැඩිපුර ගන්න පුළුවන්. එතකොට ඉතින් කැතයි. ඒ නිසා තමයි මම 3.5ක් විතර ලකුණු කරේ. දැන් අත මුදුනේ ඉඳලා මම උඩට අඟල් 3ක් ලකුණු කරලා ඒ රේඛාව අර කීලි කටේ කෙළවරට ලකුණු කරලා ඒ රේඛාවත් අපි කොටස් 4කට මෙහෙම බෙදා ගන්නවා. අර මුලින්ම මම කොටස් 4කට බෙදා ගන්න විදිය ඔයගලන්ට පෙන්වුවේ අර බේසික් අත ගැන තේරුමක් එන්න. නැත්තම් එකවරකම මේක මෙහෙම කරගන්න පුළුවන්. දැන් ඔය අපි ඇඳගත්ත රතු පාට ඉරේදී උඩම කොටසෙන් අඟල් 1ක් උඩටත් පහළ කොටසෙන් අඟල් භාගයක් ඇතුළටත් ලකුණු කරලා තමයි අත මම මේ විදිහට ඇඳගත්තේ. දැන් අපි අත මෙන්න මෙහෙම කපලා වෙන් කරගෙන අපිට පුළුවන් ෆැබ්‍රික් එකේ තියලා අත කපලා ඇඳුමට මහන්න ගන්න. දැන් මෙතනදී මම අත මුදුනේ ඉඳන් අඟල් 3ක්නේ උඩට ලකුණු කරේ. ඔයාලට ගොඩක් අත මුදුනට රැලි අවශ්‍ය නම් 3ට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. සහ මේ අත මම බයස් අතට තමයි කපන්නේ. සාමාන්‍ය අපි ෆෆ් අතක් කපනකොට අපිට බයස් අතට කපන්නත් පුළුවන්. බයස් අතට කැපුවාම අතේ ලස්සන වැඩි. ඉතින් මෙහෙම කැපුවාම ෆැබ්‍රික් එක පොඩක් අපත යනවා වැඩි. ඔයා ගාව තියෙන පොඩි ෆැබ්‍රික් ප්‍රමාණයක් නම් සාමාන්‍ය රෙදි කපනවා වගේ නැම්මටම තියලා අපිට කපා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි පින්ස් ගහලා ස්ලීව් එක කපා ගන්නවා. දැන් මෙතනදී බ්ලොක් එක හදද්දිම මම වාටියට එකතු කරලා තිබුණ නැහැ. ඒ නිසා වෙනම තමයි මම මේ වාටියට ප්‍රමාණයක් මේ විදිහට එකතු කරගත්තේ. ඔයගලන්ට බ්ලොක් එකේදීම වාටියට ප්‍රමාණයක් එකතු කරනවා නම් නැවත මේ විදිහට එකතු කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඉතින් දැන් අපි කපාගත්ත අතේ හරි මුදුනට කට් මාක් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ මේකෙදිත් කරන්නේ අපි අර යෝක් කොටසේ පහළ කොටසේ රැලි කරගත්තේ. ඒ වගේම මේකෙත් අත මුදුන අර කට් මාක් දාපු තැනට කට් මාක් එක දාපු තැනට රැලි කර ගන්නවා. ඉතින් මේ විදිහට සමාන්තරව මැස්මවල් දෙකක් මහගෙන ගියාම අපිට හරිම පහසුයි රැලි කරගන්න. එහෙම නැත්නම් ඔයාගාව ගැදරින් ෆුට් එකක් තියෙනවා නම් ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේ මහගෙන ආව නූල් දෙක අල්ලලා අපි අර කට් මාක් එක දාපු තැනට මෙන්න මෙහෙම රැලි ටික එකතු කර ගන්නවා.
ඉතින් අර වම් අත පැත්තට රැලි වැඩි වෙන්නේ දකුණු අත පැත්තට රැලි වැඩි වෙන්නේ නැතුව හරියටම උරහිස මුදුනට රැලි ටික ගන්න. එතකොට තමයි ස්ලීව් එක ගොඩාක් ලස්සන වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දෙපැත්තෙම රැලි ටික එකතු කර ගන්න ඕනේ හරි මැදට. ඉතින් එන්න එහෙම හදාගත්ත ස්ලීව් එක අපිට පුළුවන් දැන් ඇඳුමේ උරහිස මුදුනට මූට්ටු කරලා ගන්න. අපි මහලා තියෙන ඇඳුමේ උරහිස මුදුනට මෙන්න මේ වගේ අර රැලි ටික හරියට බැලන්ස් වෙන්න තියාගෙන මේ විදිහට පින්ස් ගහ ගන්න සම්පූර්ණ අතටම. ඉතින් අපි සාමාන්‍යයෙන් අතක් මහනකොට මහන්නේ අතේ මුදුනේ ඉඳන් දෙපැත්තට. අත මුදුනේ ඉඳන් වම් අත පැත්තට, අත මුදුනේ ඉඳන් දකුණු අත පැත්තට. අන්න ඒ විදිහට තමයි අත මහගන්නේ. මේ අතත් එන්නේ මේ විදිහටම මහගන්න. ඉතින් අත මහන අතරතුරේදී මම ඔයගලන්ට කියන්නම් මම ගොඩාක් වෙලාවට මේ වගේ ඇඳුම් මහද්දී මම පාවිච්චි කරන්නේ high speed sewing machine එක. ඒ වගේම ඔගොල්ලෝ දකින්න ඇති මම pattern making rulers පාවිච්චි කරා. ඒ වගේම කතර පාවිච්චි කරා. මේ වගේ අපිට මහන්න අවශ්‍ය කරන හැම දෙයක්ම අපිට බොබ්ජෙට් බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එකේ අන්තිමටම ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. ඕගලන්ටත් මේ වගේ දේවල් මිලදී ගන්න අවශ්‍ය නම් සහ මහන මැෂින් ගැන දැනගන්න අවශ්‍ය නම් ඒ නම්බර් එකට කෝල් එකක් දීලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මම කියලා දුන්න විදිහට ඔයාලට පුළුවන් මේ අත ඇටච් කරගන්න. ඉතින් ඔයා මේ අතට ආස නැත්නම් ඔයාලට පුළුවන් වෙනත් අතක් මේ සඳහා පාවිච්චි කරන්න. දැන් ඔය අත ওই විදිහට ඇටච් කරගත්තට පස්සේ අපිට පුළුවන් අත අගට ඉලාස්ටික් එකක් දාගන්න. ඉතින් මේ අත මේ විදිහට මැහුවට පස්සේ ඔයා මේක ඕවර්ලොක් කරගන්න. එහෙම නැත්නම් සිග්සැග් කරගන්න. ඉතින් අත මුදුනට ගොඩාක් රැලි ඇවිල්ලා නැහැ. හරිම පුංචි ප්‍රමාණයයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට යට වාටිය මහ ගන්නවා. මම මේකේ අත කෙලවරටම නෙවෙයි ඉලාස්ටික් එක දාන්නේ. ඔයගලන්ට කැමති නම් ඉලාස්ටික් එකක් දාන්න පුළුවන් ප්‍රමාණයේ වාටියක් මහලා ඉලාස්ටික් එක පාස් කරලා ගන්න පුළුවන්. හැබැයි මම ඊට කලිනුත් ඒ වගේ බ්ලවුස් එකක් මහගත්තු නිසා මම ඒ විදිහට අත දාන්නේ නැහැ. දැන් මේකේ වෙන ක්‍රමයකට තමයි දාන්නේ. අඟල් කාලක විතර වාටියක් මම මෙන්න මේ විදිහට මහ ගන්නවා. ඊට පස්සේ මම හරිම පුංචි ඉලාස්ටික් එකක් තමයි අරන් තියෙන්නේ. ඔයගලන්ට මේකට අර අඟල් කාලි සයිස් එකේ ඉලාස්ටික් එක හෝ අඟල් භාගයේ ඉලාස්ටික් එක ගන්න පුළුවන්. මේක නම් අඟල් කාලක ඉලාස්ටික් එකක්. ඉතින් මේ ප්‍රමාණය තමයි මම දාන්නේ. අර පාටියේ ඉඳලා අඟලක් උඩින් මම ඉලාස්ටික් එක මෙන්න මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණයෙන් ඇදලා මහ ගන්නවා. ඉතින් ඔයාලට මේක තදට දා ගන්නත් පුළුවන්. මම නම් ගොඩාක් හිර කරන්නේ නැහැ ඉලාස්ටික් එක මට අතට අමාරු නිසා. එහෙම නැත්නම් ඔය අත අග ප්‍රමාණයට වඩා භාගයකට ඉලාස්ටික් එක ගන්න. ඒ කියන්නේ දැන් ඔය අපි ඉලාස්ටික් එක අල්ලන්න කලින් අත වට ප්‍රමාණය තියෙනවනේ ඇඳුමේ. එන්නේ වට ප්‍රමාණය වගේ භාගයක් දිගට ඉලාස්ටික් එක ගත්තාම සාමාන්‍ය ගාණින් ඇති. දැන් මේකේදී නම් අර මම කිව්ව හේතුව නිසා මම ටිකක් බුල්ලට තමයි ඉලාස්ටික් එක දාලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මහගත්තට පස්සේ අපිට සයිඩ්ස් මහලා සයිඩ්ස් ඕවර්ලොක් කරලා යට වාටිය මහලා මේක අඳින්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතනවා නම් මේ වගේ දෙයක් මහන්න හරිම අමාරුයි කියලා. එහෙම නෑ, හරිම ලේසි. අපි අර බ්ලොක් එක හදාගන්න එක තමයි අපිට චොට්ටක් අපහසුවට තියෙන්නේ. ඒත් ඒක පියවරෙන් පියවර හරියට ඉගෙන ගත්තොත් ඔයගලන්ට එච්චර අමාරුවක් නැතුව මේ වගේ දෙයක් මහන්න පුළුවන්. ඉතින් ඔයාගේම ව්‍යාපාරයක් කරන්න, ඒ වගේම ඔයාගේ ඇඳුම් ඔයාගේ අතින්ම මහ ගන්න මේ දේවල් වලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ වීඩියෝස් බලනවා වගේම ඔයාට මුල ඉඳලම මැහුම් ඉගෙන ගන්න ඕනේ නම් අපේ මැහුම් ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩිදුර විස්තර දැනගන්න මේ පේන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. හරි, දැන් මම මේ වාටිය තමයි මහන්නේ. කෙලවරින්ම නවන්නේවත් මුකුත් කරන්නේ නැතුව වාටිය ඔන්න ඔය විදිහට මම වටේම මහ ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට වාටියක් මහන විදිහට මෙන්න මෙහෙම නවලා මහන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති නම් චුට්ටක් මහතර වාටිය මහ ගන්න පුළුවන්. මොකද අපි අර අඟල් එකමාරක් තිබ්බ නිසා මම නම් අඟල් කාලයකට විතර වගේ තමයි වාටිය මහන්න, ටිකක් හීනි වාටියක්. ඉතින් ඔයගලන්ට කැමති නම් මේකේ වාටියක් මහන්න පුළුවන්, මහත වාටියක්. ඉතින් ඔන්න ඔය විදිහට මහලා ඇඳුම අයන් කරලා අපිට අඳින්න ගන්න පුළුවන්. ඉතින් හැමදාමත් වගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්.